down. Our world will live is upside down. The planet done talking, things are turning around against you and me, him and her. The Mother Earth is unleashing the wrath that humanity's worth. We know what time it is, 2020 year of the punishment. The COVID hit hard and it's tougher than ever been. The years just settle in. I wonder what is coming. Gotta be honest here, this shit is bugging. Aight, come on, you don't stop, you don't stop. What's happening in the world today? You don't. දැවිල්ලා තියෙන්නේ ස්ටොක්හෝම් වලින් එළියට යවුලි වලට අද ෆොටෝ ෂූට් එක තියෙන්නේ තායි රෙස්ටොරන්ට් එක. අද කරන්න යන්නේ ෆුඩ් ෆොටෝග්‍රැෆි සෙෂන් එකක්. ඒක මම අද කරන්නේ මේ ෆුඩ් ඩෙලිවරි කම්පැනි එකට. රෙස්ටොරන්ට් එක නෙවෙයි රෙස්ටොරන්ට් එකේ තමයි අද වැඩ කරන්නේ. Hi. Can you speak English? Right? Is it? I'm a photographer from Walt. Yeah. Shoot එක තමයි පටන් ගන්න රෙස්ටොරන්ට් එකට බිසි තාම මේ අද ෂූට් කරන්නේ Thai foods මම හිතන්නේ ලස්සන රෙස්ටොරන්ට් එකක් මේකේ අද මම ෂූට් කරන්න බලාපොරොත්තු වෙන්නේ මට දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් අනුව තියෙන්නේ ෂූට් කරන 90 degrees වලට ගෙන টොප් එකේ තමයි 40 කොක්ක ෂූට් කරන්න ඕනේ. දැන් මම ලයිට්නින් සෙටප් එක හදන්න බලාපොරොත්තු වෙන්නේ ඒකට සෙට් වෙන විදිහට. බෑග්ග්‍රවුන්ඩ් එකක් යූස් කරද්දී ඒගොල්ලෝ අපිට දීලා තියෙන ස්පෙෂල් බෑග්ග්‍රවුන්ඩ් එකක් යූස් කරන්න ඕන. අපි ඉන්ස්ට්‍රක්ෂන්ස් ෆලෝ කරන්න මොකද කම්පැනි එකට අදාළව තියෙනවා එක එක ඉන්ස්ට්‍රක්ෂන්ස් කොහොමද ෆලෝ කරන්න ඕන ගයිඩ්ලයින්ස් මොකද ඒගොල්ලෝ එම ෆොටෝ එකක්ම අපි දීපු ගමන් platform වලට අප්ලෝඩ් කරන නිසා ඒ නිසා අපි ඒව හරියට බලලා ෂූට් කරන්න ඕනේ. ඔයගොල්ලෝ සෙටප් එක දාදී මම ඔයගොල්ලෝ දෙන්නා කොහොමද සෙටප් එක arrange කරන්න කියලා. මම අද යූස් කරනවා ලයිටින් ස්ටෑන්ඩ් දෙකයි එකකට ඇම්බ්‍රෙල් එක වෙන සොෆ්ට් බොක්ස් එක හයි කරනවා. නමුත් වදා මම යූස් කරන්නේ ඇම්බ්‍රෙල් එකක් වයිට් ඇම්බ්‍රෙල් එකක්. I'm going to take pictures of food. What? I'm going to take pictures of food. Of food? Yes. Thank you. Not finished. Finish? No. No, finish. පොඩ්ඩක් බිසි වුණා මොකද හේතුව මේ බිසි වැඩි ෆුඩ් එක එන්න ගත්තා. ලයිට් මේක තියෙන මගේ ලයිට් සෙටප් එක මේකට මම යූස් කරලා තිනවා Codex V1 ෆ්ලෑෂ් එක මේක ඒකට ඇම්බ්‍රෙල් එකයි සහ මෙතන රිෆ්ලෙක්ට් එක තියෙනවා. ඒ වගේම තමයි කම්පැනි එකේ දීලා තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක තියෙනවා. ඒ ටික තමයි යූස් කරන් දෙන්නේ සරලව ගත්තොත් ගොඩක් වෙඩි බේසික්ස් ලයිට් සෙටප් එකක් යූස් කරන්නේ. මොකද මේගොල්ලන්ට ඕනේ ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ් එකට පින්තූර ටික ක්ලියර් වෙන්න ක්ලියර් තියෙන්නේ ගත පින්තූර ඒකේ ඩිෂ් එක අපි අරේන්ජ් කරලා තියෙන ගානට මේක ගන්න 90 degrees වලට තමයි පිච් එක මේක 90 degrees කියන්නේ උඩින් ගන්න ඕනේ টොප් එක එකයි
තව ඊට අමතරව ගන්නවා 45 angles වලින් ෂොට් දෙකක් ඔච්චර තමයි තියෙන්නේ. Chicken. Sauce. Chicken sauce. This one. This one. Chutney. 13. Chicken one. Chicken. That- Sauce. Okay. අද ඔක්කොම ඩිෂස් 40ක් තියෙනවා පින්තූර ගන්න. යා. මම මේ පින්තූර වල කැමරා සෙටින්ග්ස් එකයි පින්තූර ටිකයි ගන්නම්. මේක අනිත් එක තමයි මම ෂූට් කරන්නේ අද රෝ ෆෝමැට් එකේ. අපි ෂූට් කරන ඕන ඔක්කොම පික්චර්ස් රෝ. ඔයගොල්ලන්ට මම දාන්න කැමරා සෙටින්ග්ස් කොහොමද මම ෂූට් කරන්නේ, ISO shutter speed කොහොමද යන්නේ, ඒ විස්තර ටික. සැලකිලිමත් වෙන්න ඕනේ මේක තියෙන sharpness, ඒ වගේම shutter speed එක, ISO එක, aperture level එක. මොකද මේ හැම පින්තූරයකම sharpness තියෙන්න ඕනේ. raw image එක තමයි අපි ෂූට් කරන්නේ. නමුත් අපි ඒගොල්ලන්ට send කරන්නේ JPEG එක. සමහරක් විට ඒගොල්ලෝ රික්වෙස්ට් කරනවා අපෙන් raw image එකම එවන්න කියලා. අපේ ගාව ඔල්රෙඩි තියාගන්න ඕනේ images ටික. සහ මම සාමාන්‍ය personally හරි ආසයි raw image කරන්න, raw shoot කරන්න. ගොඩක් සරල setup එකක් තියෙන්නේ. මේකේ තියෙන ඉස්සරහට මේ session එක complete කරන්න. මේ වීඩියෝ එක ටිකක් short වීඩියෝ එකක් වෙන්න පුළුවන්. මොකද හිතුවට වඩා ටිකක් වෙලා ගියා. සහ එතන ටුට්ටක් බිසි වුණා ෆොටෝස් ටික කම්ප්ලීට් කරන්න වැඩේ කරන්න. දැන් ඔල්රෙඩි මගේ වැඩ ටිකක් දවස් ඉවරයි. ට්‍රේන් එකේ ඉන්නේ. දැන් ආයෙත් මම ස්ටොක්හෝම්ට යන ගමක ඉන්නේ. උප්සලා වලට ගිහිල්ලා තමයි සිටි එකට යන්න තියෙන්නේ. ලස්සන ෆොටෝස් ටිකක් කරලා ඔයගොල්ලන්ට මම දාන්නම්. මොන හරි ෂූට් එක සම්බන්ධව විස්තර දැනගන්න ඕන අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. කොහොම ස්තුතියි.